friends, welcome to our YouTube channel. Today අපි අද lesson එකක් කරනවා. මේ ගොඩක් අය අහලා තිබ්බා විශ්වාස කරනවාද කියන එක කොහොමද කරන්න කියලා. ඒ හින්දා මම අද විශ්වාස කරනවා කියන එකත් එක තමයි ඔයාලට lesson එක කියලා දෙන්නේ. ළමයිනුත් මට අහලා තිබ්බනේ. මතකයිනේ? ඔයා විශ්වාස කරනවාද? යමක් විශ්වාස කරනවාද කියලා අපි අහන්නේ මෙන්න මේ pattern එකෙන් පුතා. Do you believe in? Do you believe in? Do you believe in කියන්නේ ඔයා විශ්වාස කරනවාද? ඔයා යමක් විශ්වාස කරනවා. Example එකක් ගන්න. ඔයා හොල්මන් විශ්වාස කරනවා. Do you believe in ghosts? කොහොමද කියන්නේ ළමයි? Do you believe in ghosts? තව එකක් ඕන මට මේකේ තමිල් මීනින් එක කියන්න ඕන. මොකද මගේ lessons ගොඩක් කලාවට මුස්ලිම් ළමයි බලනවා. Believe කියන්නේ නම්බුක. දැන් question එකට එනකොට நீங்க නම්බුරා නැත්නම් நீங்க නම්බුවා. ghost කියන්නේ මොනවද ළමයි? හොල්මන්. Do you believe in ghosts? හොල්මන් විශ්වාස කරනවද? අපිට කියන්නේ do you believe in love? ආදරේ විශ්වාස කරනවා. Do you believe in love? ඒ විදිහට ඔයාලට කියන්නේ do you believe in friendship? ඔයා මිත්‍රත්වයේ විශ්වාස කරනවද? Do you believe in friendship? Do you believe in my parents? ඔයා මගේ දෙමව්පියෝ විශ්වාස කරනවද? Do you believe in my words? ඔයා මගේ words විශ්වාස කරනවද? Do you believe in this government? ඔයා මේ government එක විශ්වාස කරනවද? Do you believe in this government? ඔයා government එක විශ්වාස කරනවද? ඒ විදිහට ඔයාලට විශ්වාස කරන දේවල් පුතා ඕන තරම් ලියන්න පුළුවන් මේකේ. ඈදින්ද පාඩක. තේරුණාද? මේ බලන්න ghost කියන්නේ හොල්මන්. තමිල් meaning එන්න. love எல்லாருக்கும் தெரியுமே. friendship කියන්නේ මොකද්ද? මිත්‍රත්වය. friendship කියන්නේ මිත්‍රත්වය. නட்பு. my parents දන්නවා, my words දන්නවා, this government දන්නවා. එතකොට ඔන්න ඔහොම තමයි පුතා පාඩම. කියන්නේ ඔයා යමක් විශ්වාස කරනවා. Do you believe in ghosts කියන්නේ ඔයා හොල්මන් විශ්වාස කරනවාද කියලා. අපි කොහොමද මේකට ආන්සර් එක දෙන්නේ? ඔව් මම විශ්වාස කරනවා. ඒක අපි දෙන්නේ පුතා මෙහෙම. Yes, I believe in. Yes, I believe in. ඔව් මම විශ්වාස කරනවා හොල්මන්. Yes, I believe in ghosts. ඔව් මම විශ්වාස කරනවා ආදරේ. Yes, I believe in love. මම විශ්වාස කරන්නේ ඒක කොහොමද කියන්නේ? No, I don't believe in. No, I don't believe in. මම විශ්වාස කරන්නේ නැහැ. No, I don't believe in. මම විශ්වාස කරන්නේ ආදරේ. No, I don't believe in love. මම මිත්‍රත්වයේ විශ්වාස කරන්නේ. No, I don't love in friendship. මම ඔයාගේ වචන විශ්වාස කරන්නේ. No, I don't believe in your words. මම ඔයාව විශ්වාස කරන්නේ. No, I don't believe in you. මම ඔයාව විශ්වාස කරනවා. Yes, I believe in you. අන්න එහෙම තමයි පුතා පාඩම හැදුවේ. So ඔයාලත් ලියන්න විශ්වාස කරන ඒවා ලියන්න. Do you believe in දාලා වාක්‍ය හදන්න. මම හිතනවා this is so important lesson guys. මේ lesson එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි. බලන අයට ගොඩක් වැදගත් lesson එකක්. ඔයාමක් විශ්වාස කරනවාද? ඔයාලා විශ්වාස කරනවා මෙතනින් දාගන්න. ඔයා විශ්වාස කරනවාද ඔයාගේ ආදරවන්තිය? Do you believe in your fiancé? ඔයා විශ්වාස කරනවාද ඔයාගේ ආදරවන්තිය? Do you believe in your fiancé? අන්නේවා ඔයාලා ඉස්සරහට දාගන්න. ඒ නිසා මම හිතනවා මේ lesson එක වැදගත් වෙයි කියලා. මේ වගේ lesson තාක් බලන්න ඕන අපිව subscribe කරන්න, bell icon click කරන්න. දිගටම අපිත් එක්කලා ඉන්න අපි ඔයාලට ඕන කරන lessons ටික ගෙනත් දෙනවා. lessons ටික දානවා. So stay tuned and watch us and thank you very much for watching. Have a nice day.